වහන්සේලා වරක් ප්‍රමුඛ ඒ වගේම සිංහලයේ අපේ ජාතික සංවිධානයේ ගරු ලේකම් අපේ හාමුදුරුවෝ අතුරු මේ වවුනියාව මේ ගම්මානයේ ආදරණීය ජනතාවනි අපි මේ වවුනියාව ගම්මානයට එන්න කල්පනා කළේ සිංහලයෝ විදිහට බෞද්ධයෝ විදිහට ලාංකික සමාජ පසුබිම තුළ ඔබ යම්කිසි අසරණ පැත්තකට වෙච්ච ජනතාවක් හැටියට අපි ඔබව දැක්කා. ඔබගේ තියෙන අවශ්‍යතාවයන් වලට ඔබගේ තියෙන උවමනාවලට ඔබට ප්‍රතිචාර දක්වන්න කෙනෙක් නැති බව අපි දන්නවා. දේශපාලනඥයෙක් හෝ වේවා රාජ්‍ය මට්ටමින් හෝ වේවා අනෙක් සමාජ පසුබිමට සාපේක්ෂව අනෙක් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව ඔබ යම්කිසි අසරණ ඔබේ යම්කිසි අසරණතාවයක් තියෙනවා. සිංහලේ අපි හෙට රට වෙනුවෙන් අද පුදුම සිංහලයේ කියන ජාතික සංවිධානයේ බිහි වෙන්න මූලිකම හේතුව තමයි අද සමාජයේ තියෙන ඇත්ත තමයි අපි දන්න දේ තමයි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමාජයේ ඉදිරියේ ලෝකයේ ඉදිරියේ. අපේ මිනිස්සු ටික වඳ කරගෙන යන අපේ මිනිස්සු සමාජයෙන් කොම් කරගෙන යන අපේ සිංහල ජාතිය වඳ වීමේ ජාතියක් බවට පරිවර්තනය වීමේ මහා තර්ජනයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා ඒ තර්ජනයේ තේරුම් ගනිමින් සිංහල ජනතාවගේ අනාගත පැවැත්ම තේරුම් ගනිමින් තමයි සමාජ අවශ්‍යතාවයක් වශයෙන් හෙට රට වෙනුවෙන් අද පුදුම සිංහලයේ අපි ජාතික ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. මම කෙටියෙන් මේ කාරණා ගැන සිහිපත් කරන්නම් අපේ සංවිධානයේ අරමුණු ගැන. ප්‍රධාන වශයෙන් අපේ බලාපොරොත්තුව තමයි අරමුණ තමයි සිංහල බෞද්ධ අසරණ ජනතාව නගා සිටවීම පිණිස අපිට දක්වන්න පුළුවන් දායකත්වයේ දැක්වීම. ප්‍රධාන වශයෙන් විහාරස්ථානයෙන් ඈත් කළ යන බෞද්ධයෝ පන්සලත් එක්ක සමීප කරගෙන ගුණධර්ම වලින් ඈත් කළ යන තරුණ ප්‍රජාව නැවත පන්සලත් එක්ක සමීප කරගෙන දහම් පාසලට එන්නේ නැති කුඩා දුවදරුවන් නැවත දහම් පාසල වෙත ළඟා කර ගැනීම. නැත්නම් ගමයි පන්සලයි වැවයි දාගබයි කියන අතීත සාම්ප්‍රදායික සමාජ සංස්කෘතියට නූතන මුහුණුවරක් ලබලා දීලා සමාජය තුල බෞද්ධ පදනමක් ඇති කර ගැනීම තමයි අපේ මූලිකම අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ සඳහා සංවිධානයක් විදිහට අපේ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. සංවිධානයක් විදිහට අපි බෞද්ධ මිනිසුන්ගේ අසරණතාවයන් තේරුම් අරගෙන කටයුතු කරමින් ඉන්නවා. ඔබ දන්නවා මුස්ලිම් ජාතිකයන් ගත්තාම මුස්ලිම් ජාතිකයන්ට මුස්ලිම් පල්ලිය මූලික කරගෙන ඒගොල්ලන්ට යම් කිසි සේවයක් සිද්ධ වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධික වශයෙන්. ක්‍රිස්තියානි ජාතිය ගත්තාම ක්‍රිස්තියානි ජාතියට පල්ලිය මූලික කරගෙන ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධික නැති බැරි